සුබ දවසක් යාළුවනේ. අදත් වෙනද වගේම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ හරිම සුවඳට bathroom එක තියාගන්න විදිය. සුවඳම සුවඳ magic liquid එකක් හදාගන්න විදිය. ඔයාලා දැකලා ඇති, දැනিলা ඇති ලොකු හොටෙල් වල වොෂ්රූම් වල දොර ඇරපු ගමන් එන අමුතු සුවඳට. ඔයත් මේ වගේ ලික්විඩ් එකක් හදලා බලන්න. ඔයාලගේ වොෂ්රූම් එකත් ඒ වගේ සුවඳට තියාගන්න පුළුවන්. මෙන්න මේ විදියට හදාගත්තොත් වැඩි වෙලා කතා කරන්නේ නැතුව අපි වීඩියෝ එකට යන්. හදාගන්න මේ වගේ භාජනයක් ගන්න, දිය කරගන්න, හැන්දක් ගන්න, දෙහි ගෙඩියක් අවශ්‍ය වෙනවා. බේකින් සෝඩා අවශ්‍ය වෙනවා. මිශ්‍රණය සාදා ගන්න. කම්ෆර්ට් එකක් ඔයාලට කැමති සුවඳ කම්ෆර්ට් එකක් භාවිතා කරන්න පුළුවන්. ඕනම වර්ගයේ කම්ෆර්ට් එකක් භාවිතා කරන්න පුළුවන්. මිශ්‍රණය දැමීම සඳහා හිස් බෝතලයක් අවශ්‍ය වෙනවා අපට ලික්විඩ් එක දාගන්න. එහෙනම් අපි දැන් බලමු ලික්විඩ් එක හදාගන්න විදිය. කම්ෆර්ට් මූඩි දෙකක් දාගන්න. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණයට වතුර එකතු කරන්න. ඊට පස්සේ කපාගත් දෙහි බෑවල් දෙක එකතු කරන්න. ඊට පස්සේ බේකින් සෝඩා තේ හැන්දක ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ මේක හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ හිස් බෝතලේ අරගෙන ඊට පස්සේ හිස් බෝතලේ මූඩිය ඇරලා දිය කරගත් මිශ්‍රණය පුනීලයක් තියෙනවා නම් පුනීල තියලා දාගන්න. මේ ආකාරයකට හිස් බඳුනට මේ ඔක්කොම දාන්න. මිශ්‍රණය සාදාගත් බෝතලේ අරගෙන පොඩි සිදුරක් විද ගැනීමට අවශ්‍යයි. මේ විදිහට පොඩි සිදුරක් පිහිතුඩකින් පොඩි සිදුරක් හදාගන්න. මෙන්න මේ හදලා තියෙන ආකාරයට පොඩි සිදුරක් විද ගන්න. මෙන්න මේ ආකාරයට පොඩි සිදුරක් විද ගන්න. මේ කොටස ඇරලා අපි හදාගත්ත ලික්විඩ් එක අනිත් පැත්ත හරවලා කෙලින් අතට මේක දානවා. ඉතින් මේකේ වතුර බාත්රූම් එකේ වතුරත් එක්ක කවලම් වෙලා ෆ්‍රෙෂ් වෙලා එනකොට හරිම නැවුම් සුවඳක් අපට වොෂ්රූම් එකෙන් ලබා ගන්න පුළුවන්. මේක අපි බ්‍රෂ් කරන හැම වාරයකම අපේ බොටල් එකේ ලික්විඩ් එක වතුරත් එක්ක එකතු වෙලා මෙන්න මේ විදියට එන්නේ. හරිම සුවඳක් බාත්රූම් එකෙන් තියාගන්න පුළුවන්. thank you වීඩියෝ එක බලපු හැමෝටම.